ඔන්න මං කිව්වා වගේම ප්‍රොක්සි හදන වීඩියෝ එක ගෙනාවා. හරි, වැඩි කතා ඕනි නෑ. අපි යමු වීඩියෝ එකට. මේ ප්‍රොක්සි එක හදන්න අපිට ඇප් එකකුයි ෆයිල් එකකුයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම ඇප් එක ඩවුන්ලෝඩ් කරමු. Play Store එකට ගිහින් මෙහෙම සර්ච් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් තමා ඔයාලා හොඳට අහගන්න ඕනේ කොටස. ඔයාලා normal එකේ කට්ටියත් එක්ක සෙල්ලම් කරන්නේ Free Fire normal එකේ නම් ඔයා Free Fire Max එක download කරගන්න. ඔයාලා ගහන්නේ Free Fire Max එක නම් ඔයාලා download කරන්න ඕනි Free Fire normal එක. ඔයා proxy දාගන්න Free Fire එකෙන් ඔයාලගේ original account එකට log වෙන්න එපා, නැත්නම් banned වෙයි ඔයාලගේ original account එක. දැන් මං සෙල්ලම් කරන්නේ Free Fire normal එකෙන් නිසා මං දැන් Free Fire Max එක download කරගන්නවා. ඔයාලා පටලව ගන්න එපා. හරි, දැන් මම description box එකේ දාලා තියෙන පොඩි ෆයිල් කියලා තියෙන link එකෙන් ගිහින් ඔයාලා මේ පොඩි ෆයිල් එක download කරගන්න. මේක පොඩිම පොඩි KB ගාණක් වෙන්නේ. description එකේ සහ comment box එකේත් මේ පොඩි ෆයිල් එකේ link එක ඇත. හරි, දැන් ඔයාලා Zaachaiva app එකට ගිහින් download folder එක හොයාගෙන මේ විදිහට ඒ පොඩි conflict file එක copy කරගෙන ඔයා download කරපු Free Fire normal හෝ Max එකට ගිහින් allow access දීලා ආයේ Zaachaiva app එකට යන්න ඕනි. ඕකේ, දැන් ඔයා මෙතනින් බැක් වෙලා අපි ඩවුන්ලෝඩ් කරගත්ත ගේම් එකට ගිහින් allow access දීලා ආයෙත් Zaachaiva app එකට යන්න ඕනේ. මෙතන පොඩ්ඩක් හොදට අහගන්න. ඔයා ගහන Free Fire එකට නෙවෙයි. දැන් ඔයා proxy හදන්න download කරපු Free Fire එක මෙතනින් තෝරගන්න. ඊට පස්සේ ඒ conflict file එක මෙහෙම paste කරන්න.
මට කියන්න බැරි වුණා Free Fire, Normal Free Fire Max ඒ දෙකම ඔයාලගේ ෆෝන් එකේ තිබ්බට අවුලක් නෑ. දැන් මේ එන එරේ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මේකේ තියෙන ID එකත් කොපි කරගෙන ඔයාලා යන්න මම යටින් දාලා තියෙන ID verify link එකෙන් ඒ වෙබ් එකට. ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාලට මෙච්චර දෙයක් කරලත් තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා මේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකකුත් දාන්න. අම්මෝ, මෙතන නම් ඇඩ් ගංගාවක්. මෙතන එන ඇඩ් වලට රැවටෙන්න නම් එපා. ඔයාලට එක තැනක් ඔබන්න, එක ඇඩ් එකක් හෝ කිහිපයක් බලන්න වෙයි. සැලෙන්න එපා. ඇඩ් එකට ගිරින් බැක් බටන් එක ඔබන්න. කන්ෆර්ම් සහ කැන්සල් කියලා එකක් ආවොත් කැන්සල් දීලා ඇඩ් එකෙන් ඒක ක්ලෝස් කරන්න. දැන් මෙතනින් continue with Discord to have කියන එක දෙන්න. add ඒ එකින් එක close කරන්න. මෙතනට අර array එකේ ආව ID එක මෙතනට paste කරන්න. ඊට පස්සේ add බල ඊට යටින් තියෙන option එක add බල ඒක touch කර ID එක මේ විදිහට verify කරගන්න. හරි, අපේ ප්‍රොක්සි එක හදලා ඉවරයි. මම ඇඩ්වාන්ස් සර්වර් හදන වීඩියෝ එක ඊළඟ සතිය වගේ දාන්නම්. ප්‍රොක්සි පොඩ්ඩක් ලෑග්. ඒ නිසා ඉවසන්න වෙයි ටිකක්. එහෙනම් අපි ගියා. සබ් කරලා තියාගන්න.